එක කෙල්ලෙක් ඔය වගේ අම්මලාට හොරින් පැනලා ගිහිල්ලා කොල්ලට පුදුම විදිහට ආදරය කළා. ගිහිල්ලා මාසෙයි අරක බොන්න පටන් ගත්තා. බීලා ඇවිල්ලා අර ගහන හොඳටම ගහනවා. බත් මුට්ටිය පොලේ ගහනවා. බිව්වට පස්සේ සිහි කල්පනාව නැහැ. උයපු බත් ටික පොලේ ගහනවනේ බත් ඇට මොනව කරන්නද? එතකොට මේකී කිව්වා මේක ඉවසලා බැරිම තැන කිව්වා මම තොගේ රෙදි ටික හොදනවා වහලියක් වගේ. උයලා දෙනවා වහලියක් වගේ. ගේ දොර බලා ගන්නවා වහලියක් වගේ. අම්මා අප්පා දාලා මං ආවා වහලියක් වගේ. ඊළඟට කටහොඩ බීලා ඇවිල්ලා පවුල් කද්දින් මං ඉවසගෙන ඉන්නවා වහලියක් වගේ. එහෙම කළත් මට වද දෙනවා. එපා කියලා කිව්වත් ඕව අහන්නේ තොට සහ ගහනවා මගේ ඇස් දෙකටම පේන්න ඕන කියලා. මේ ඇත්ත සිද්ධියක් කියන්නේ. මාසයක් විතර ගියා. දෙන්න බයික් එකේ යද්දි ටවුන් එකේ හැප්පුණා. ඒ කෙල්ල ඉස්සරහම කොල්ලගේ ඔළුවේ චප්ප වෙලා ගියා ලොරියට. අන්න හැට පෙනුණා සහ ගැව්වා. මේකී අඬා හිටියා. අවුරුදු 2කින් විතර දෙවෙනි කසාදේ කරගත්තා. ටික කාලෙකින් බලට දරුවෙක් ආවා. දරුවා ඉපදුනා අත්පය වකුටු වෙලා, අබ්බගාත වෙලා, කට පැත්තකට ගිහිල්ලා කෙල වැක්කිරිලා අබ්බගාත දරුවෙක් ඉපදුණා. ඇට සැකිල්ලක් වගේ කළු දරුවා. මෙහෙම අතට අරන් බෝධියක් ළඟ බෝධි පූජා තිතිය චෛත්‍ය ළඟට ගෙනියා මට මේ මොකද්ද උනේ කියලා ඒ කෙල්ල අඬනවා. දවසක් හීනෙන් සුදු ඇඳගත්ත කෙනෙක් ඇවිල්ලා කිව්වා උඹ අඬන්න එපා. උඹගේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට වුණා. උඹ කලින් මිනිහගෙන් වද විඳින්මින් උඹ කිව්වා මේකට සහ ගහනවා මට පේන්න ඕන කියලා. උඹ දන්නවද ඔය ඉපදිලා ඉන්න දරුවා කවුද කියලා? ඔය ඉපදිලා ඉන්නේ කලින් මිනිහා. උඹගේම දරුවෙක් වෙලා ඉපදිලා. ගෑනොන්ට වද දුන්න නිසා අතපය වකුටු වෙලා. දැන් උඹගේ අත උඩ මේ මිනිහට සාප ගහලා ඉන්නවා. දැන් උඹට පේනවා. උඹගේ ඇස් දෙකටම පේනවා උඹ පතපු දෙය. මතක තියාගන්න කාන්තාවන්ගේ කටේ වචන එච්චර සැරයි. මිනිහට සාප කරන්න එපා. මිනිස්සයා දැනගන්න ඕන බවලතාවගෙන් සාප ලැබෙන විදිහට පිරිමි වැඩ කරන්න එපා.